අතින් ගන්න තියෙනවා. ඉස්සරහට? හරි. නැගි. බෑග් එක දාගන්නවද? ලොකු මේකත් පැකේජ් ගන්න. මේක කස්ටමර්ට දෙන්න. හරි නේද? හරි දැන් කඩවලට ආවා. අපි ලොකේෂන් එකට ගිහලා කෝල් එකක් ගමු. කෝල් එකක් ගාව දිනවනේ ලංකටයි කියලා. හරි හරි මම එතන ඉන්නේ මම උඩට එන්නන්නේ. හරි හරි. උඩට එන්නේ කියලා දැන් උඩට යනවා. උඩට වෙන්නේ කියන්නේ කිව්ව උඩට යමු. ලංකටයිල ඉන්නකොල්ලෝ. ජම්බෝට අතනින් ගන්න තියෙනවා. ඉස්සරහට? හරි. නැගි. බයික් එකක් දාලා යවනවා නැත්නම් කොහෙද යන්න තියෙන්නේ? වෙනවල්ලි මහරජ්‍ය ස්විස් හවුස් එක තියෙන්නේ. ඔව්. ඒ ස්විස් හවුස් එක වලට තියෙනවා පල්ලේ පාර. ඒක ඇතුලේ ගියාම ලොකු බස් එකම තියෙන යාට් එකක් තියෙනවා. ඔව්. අන්න ඒකට යන්න තියෙන ඉතින් දෙයක් හදන්න කියලා. ඔය නම්බර් එකේ මේ විදිහේ තියෙන නම්බර් එකට කෝල් කරනවා. හරි හරි. මෙතන? හරි. මොනවද දැනන්නේ මේ මිටියද නෑ පොඩි පැකට් ටිකක් තියෙනවා. හරි හරි. හරි. මචං මේ ලංකටයිල ඉන්නේ හරිද? දැන් ආයෙ යන්න තියෙන්නේ මචං මේ ආයෙත් කිරිබත්ගොඩ පැත්තට යන්න තියෙන්නේ. ඉස්සෙල්ලත් කිරිබත්ගොඩ පැත්තට ගිහිල්ලා ආයෙ ගෝනවලට ඇවිල්ලා දැන් වැස්සක් සෙට් වෙයි කියලා හිතාගෙන 2200ක් විතර සෙට් වුණානේ මචං. ඇති කියලා 6 එකක් වැදුනක් නැතත් ඇති කියලා නිකන් පල්ලෙහාට එන ගමන් හිටියේ. ඒතකොට ආයෙ ඉතින් වැදුනා දැන් 600 ගාන එක. ආයෙ කිරිබත්ගොඩ පැත්තට යන්න තියෙනවා. කවන්න අපි ෂේප් එක යන්නේ. බෑග් එක දාගන්නවද? ලොකු මේකත් පැකේජ් ගන්නද නෑ? කිලෝ එකේ පැකට් එක එහෙනම් බෑග් පෙට්ටි එක තියලා ගැට ගාලා බෑග් එකට දාගමු. පුළුවන්ද ඔයාලට දාන්න? අම්මාට සිට මේක නේ තියෙන්නේ. නෑ නෑ ඒකින් 10ක් තියෙන පොඩි පොඩි පැකට් ටික. බෑග් එකට දාගමු එහෙනම්. ආයෙ ඔයා දානවා දාගන්න. අයියලා දාලා දෙන්න. මේ කියලා ගන්න. නැත්නම් බෑග් එක. මොකුත් නෑ මොකුත් නෑ. ඒක විතර ගන්න. අවුල නෑ දාන්න ඕක මම පියාගන්න. හරි මේ පේමන්ට් එක පේමන්ට් කරන්න එහෙන්ද මෙහෙන්ද? ඒක කරයි. එහෙන්නේ 619 කියන්නේ. 619. මේක අතේ තමයි අරන් යන්නේ මචං මේ කොහොමද දෙන්නේ? සයින් කරන්න දෙනව නේද? නෑ නෑ මොකද නෑ. මේ ටික කස්ටමර්ට දෙන්න. මේක දෙන්න මේ ගේට්ටුවට යද්දී ඕන. පේමන්ට් එක අතරින් ගෙවයි. හරි. මේ මෙතන ගේට් එකට මේක දෙන්න තියෙන්නේ නේ? ඔව් යනකොට මේක ගේට්ටුවෙන් දීගෙන යන්න. ඒ ඉස්සරහින් තියාගන්න. අරක කස්ටමර්ට දෙන්න. හරි. මගේ නම්බරේ තියෙනවනේ මොකද ගැටලුවක් තියෙනවම කෝල්ලක් දෙන්න. හරි මම අර කෝල්. පිලේ තියෙනවා නම්බරේ උඩ. ඔයාලා දැන් ඇතුලේ දාගත්ත එක. හරි. අපිට අවුල් වුණා එයාට කෝල්ලක් දුන්නා. හරි. ගාඩුවම් වල මචං මේක දීලා අපි යමුනේ. හරි නේද? හරි. බෑග් එකේ මචං හුණු වැත්තේ හරිද? කරන්න දෙන්නේ නැහැ. ඉතින් දාගෙන යන්න බෑ. පෙට්ටිය මේ බෑග් එකේ පෙට්ටිය මචං ඉස්සරහ තියාගෙන යන්න බෑ. හරි මචං අහනවලු මේ ආයෙ මචං කිරිබත්ගුව පැත්තට යන්න තියෙන්නේ. අපි යමු. ටීම් සෙට් වෙමුකෝ. මචං දැන් කඩවලට ආවා. යන්නේ කිලෝමීටර් 2 ගණක් තියෙනවා මේ කොළඹ පැත්තට. කිරිබත්ගුව පැත්තට. යන්න බලන්න. මොකද එන්නේ? තව මීටර් 300යි තියෙන්නේ හරිද? මේ යමුකෝ බලන්න.
යානම් කිව්වේ මේ බස් යාඩ් එකක් තියෙනවා මොනවද කියලා කිව්වා. එහෙම ගන්න හම්බුන්නේ නැහැ මචං. අපි ලොකේෂන් එකට ගිහලා කෝල් එකක් ගමුකෝ. ඔව් ඔව්. ඔයාගේ නම්බර එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද අයියා? 0779යි 961යි 651. 961යි 651 නේ. වීල් එකට දාගන්නද? නේ වීල් එකට දාන්න දෙනවා. ආ තේ අරගෙන දෙන්නකො. බෑග් එක පිටින්ම දුන්නා මචං. මෙතන මේකේ හදනවා. මොකද්ද? බිල් ඕනේ නැහැ. ආ ඔයාගේ බිල මේ ඔයාට දෙන්න ඕනේ ඒක. 619 ගානේ. ඔයාගේ මාරු නෑ නේ. ඉතින් ආ හරිනේ නේ? හරි. හරි. හරි මචං එහෙනම් අපි හරියට සෙට් කරගෙන මොනවා සෙට් කරමු.